හිටිගල ජයසේන මොහු ලක් ඉතිහාසයේ නමරැඳුණු රණශූරයි. ඇතුන් 10ක බලය ඇති යෝධය. මෙය බලය ධෛර්ය සහ අදරත් ජීවමාන උරුමයක කතාවකි. රිටිගල ජයසේන නොහොත් මහා සෝන කාපන්තිස් රජු සහ දුටුගැමුණු රජවරුන් යටතේ සේවය කළ යක්ක සෙන්පතිය. අංගම් ශාස්ත්‍රයේ දක්ෂයකු වූ මොහු රිටිගල විශුද්ධි අංගම් ශාස්ත්‍රයේ අප හඳුන්වන සුද්දලිය අංගම් පොරයේ පරම්පරාවේ උරුමක්කාරයාය. එය රිටිගල පරපුට ලබා දුන්නේ මොහු විසින්මයි. අදටත් එම ප්‍රදේශයේ එය උගන්නනු ලැබේ. මහා වංශයට අනුව මහාසෝන යෝධයා කුළුම්බරී ප්‍රදේශයේ හුන්දරවාපි ගමේ දිස්සනම් පුද්ගලයාට දාව 8 වැනි පුතු ලෙස උපත ලැබුවේය. රෝහණයේ උපන් මොහු සත්හැවරිති කල විශාල තල්ගස් මුලින් උදුරා දැමුවා. දසහැවරිති වන විට ඔහුගේ බලය අතිමහත් විය. පසුව ඇතුන් 10ක ශක්තිය ඔහුට හිමි වූ බව සඳහන් වේ. දුටුගැමුණු රජුගේ යුද්ධවලට යක්ක සේනාවේ නායකයා ලෙස ඔහු සහාය දුන්නා. විජිතපුර බලකටුව අල්ලා ගැනීමේදී ඔහු පවුර කඩා තල්රුකක් ගෙන සටන් කළ බව ඉතිහාසයේ සටහන් වේ. දුටුගැමුණු රජු එලාර පරතා ජය ලැබුවාට පසු ගෝඨයිම්බර යෝධයා නව නිවසක් තනා විශාල උත්සවයක් පැවැත්තුවා. මත්තු ඔහු වෙනුවට බිරිඳ වන සෝනා කුමරිය අමුත්තන් පිළිගත්. එදා එහි පැමිණි ආරාධනා නොලත් කළු ඇඟපතක් ඇති පුද්ගලයෙක් දුටු කුමරිය ඒ බව ගෝඨයිම්බරට කිව්වා. ඔහු එක්වරම හඳුනා ගත්තේ ඒ රිටිගල ජයසේන මහා සෝන බවයි. ඔහුට සංග්‍රහ කරන්නයි ගෝඨයිම්බර අණ කරා. නමුත් උත්සවය උණුසුම් වුණා. මත්පැන් වලින් මත් වූ මහා සෝන සෝනා කුමරිය වැළඳගත්. ගෝඨයිම්බර කෝපයෙන් බැනවැදී ඔහුව නෙරපා හැරියා. ලැජ්ජාවට පත් මහා සෝන ගෝඨයිම්බරට ද්වන්ද සටනකට අභියෝග කළා. ගෝඨයිම්බරද පිළිතුරු දුන්නේ තම වම්පයේ සුළඟිල්ලෙන් මහා සෝනව පරාජය කරන බව කියමින්. දුටුගැමුණු රජු මැදිහත් වූවත් ඔවුන්ගේ ආඩම්බරය ජයගත්තා. ඒ සතියකින් තම්මැන්නා සුසාන භූමියේදී සටනේ දවස පැමිණියා. මත්වී නිදාගත් ගෝඨයිම්බර දවල් වනතුරු නින්දේම සිටියා. හදිසියේ අවදි වී සොහොන් බිමට දිව ගියා. එවිට මහා සෝන ලෝහ සන්නායකයකින් සැරසී සටනට සූදානම් වී සිටියේ. ඔහු 4 යන්න උසයි. ගෝඨයිම්බර ඊට අඩක් උසයි. පැමිණි ජනයාට ගෝඨයිම්බර පරාජය වනු ඇතැයි සිතුණා. සටන ආරම්භ වූයේ ආචාර කරලා. එක්වරම අහසට පැණි ගෝඨයිම්බර මහා සෝනගේ නිකටට වම් පයින් පහර දී මහා සෝනගේ හිස කඳින් වෙන් කරා. එම හිස කරඹ ගසක රැඳුණා. ඔහුගේ හිස කඳින් වෙන් වූ පසු නැවතත් ඔහුගේ හිස වෙනුවට සවි කළේ වලස් හිසක්. නමුත් ඒ පිටුපසට සවි වූ අයුරු අදටත් මහා සෝන් නැටුමෙන් දැකිය හැකියි. ඔහුගේ කතාව එතනින් අවසන් වෙන්නේ නැහැ. එය තවමත් රිටිගල තුල ජීවමානයි. තවත් මේ වගේ කතා බලන්න අපිව ලයික් කරලා ෆලෝ කරන්න කියලා ඉල්ලනවා.